Hi, welcome to Sanjay Food Stories. මේක මේ හදිස්සිය කරන වීඩියෝ එකක්. සිංහල අලුත් අවුරුද්දට තව දවස් කිහිපයක් තියෙන්නේ. මේ වීඩියෝ එක බලන්න අද 11 13 14 සිංහල අලුත් අවුරුද්දේ බලමු. මේ සිංහල අලුත් අවුරුදු කාලේ පොළොන්නරුවේ තියෙන රෙස්ටෝරන්ට්ස් වලින් ඔයාලට මොනවාරි ඔෆර්ස් දීලා තියෙනවද කියලා බලමු. පොඩි වීඩියෝ එකක් ඉක්මනට බලමු. හරි වැඩි කතා වුණේ. අපි යමු. මම රෙස්ටෝරන්ට්ස් 10ක් කියනවා. රෙස්ටෝරන්ට් 10 පොළොන්නරුවේ 10ට තියෙනවා. මම මුලින් 10ක් ගන්නම් මේ වෙලාවේ. මොකද ටයිම් එක නැති හින්දා 10ක් අරගෙන 10 ඔෆර්ස් තියෙනවා කියලා කියන අන්තිමට මම තව එක වෙබ්සයිට් එකක් කියන්නම්. ඒකනොත් ඔයාලට රසමරස කෑමක් ඕඩර් කරන්න පුළුවන්. එහෙනම් ටායි රෙස්ටෝරන්ට් එකට මම තෝරගත්ත සොමෝටෝ රෙස්ටෝරන්ට් එක. සොමෝටෝ එකේ නම් ඔෆර්ස් පේජ් එකේ නම් ටිකට ඔෆර්ස් පේන්න තියෙනවද? මාළු 17 දාලා තියෙනවා. crispy chicken submarine to soft drink starting at 1999. මේක තාම වැලිඩ්ද කියලා බලන්න. හරි, එතකොට වෙන නම් අවුරුදු කියලා වෙනම ස්පෙෂල් ඔෆර් එකක් පේන්න නැහැ. අපි යමු ඊළඟට තියෙනවා Pizza Hut එකේ තියෙනවා 30% ඔෆර් එකක් යනවා. classic range එකේ pizza වලට තියෙනවා 30% ඔෆර් එකක්. මේ කියන්නේ අවුරුද්දට Pizza Hut එකෙන් ඔෆර් එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි යමු මොකද ඊළඟට NS Tomato page එකේ නම් බිරියානි තියෙනවා ඩෙලිවර් කරන්න තියෙනවා. no pains. හරි, මේකේ අවුරුදු කිලෝ ඔෆර් එකක් පේන්නේ නැහැ. මොකද අවුරුදු කිලෝ ඔෆර් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම ඔයාලම වීඩියෝ බලන්න කමෙන්ට් කරන්න තියෙනවා නම් අපි යමු ඊළඟට. ඊළඟ එක ඇවිල්ලා KFC එකේ යනවා ස්පෙෂල් ඔෆර් එකක් කෝකිස් කියලා. හරි, එතකොට අප්‍රේල් 10 11 12 කාලය ඇතුළට තමයි ටේක් අවේ ඇන්ඩ් ඩයිනින් වලට තියෙනවා දුක කියන්නේ. මේ ඔෆර් එක පොළොන්නරුවට සයිට් එකේ නම් මම නම් දැක්කේ නැහැ. අනිත් පළාත් වලට කට්ටිය ගන්න ඕන නැත්නම් මට කලබලයට දැක්කේ නැද්ද දන්නේ නැහැ. එහෙම මොකක් වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක නිවැරදි කරන්න. අපි යමු ඊළඟට චිලිස් රත් පන්දු අවුරුද්දට ඩ්‍රින්ක් එකක් ගන්න කට්ටියට බියර් එකක් ලැබුණ කට්ටියට ඔෆර් එකක් දීලා තියෙනවා යාලා. දීලා තියෙනවා. බලන්න යාලා පේජ් එක ඔෆර් එකක් දීලා තියෙනවා. කන කට්ටියට ඔෆර් එකක් දීලා තියෙනවා. එක් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තම Pepsi බොටල් එකක් ෆ්‍රී දෙනවා කියලා. නියමයි. ඒ කියන්නේ ලත් පන්දු රුපියල් තියෙනවා. ඊට පස්සේ මිඩ්ලන්ඩ් අයින කියන දීලා තියෙන ඔෆර් එකක් කිව්වට මේව නිවැරදි කරන්න. එයාලා දීලා තියෙන කොක්කේ අර රස කැවිලි පැක් 3ක් දීලා තියෙනවා. රුපියල් 450 850 1600ට පැක් 3ක් දීලා තියෙනවා. සෙට් මන්ද බලලා පේජ් එකට කියලා සෙට් වෙනවද කියලා බලලා ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. අපි යමු ඊළඟ එක ඇවිල්ලා නම් පොළොන්නරුවේ තියෙන තව රස රෙස්ටෝරන්ට් එකක් ඩයින් හෝම් රෙස්ටෝරන්ට් එකේ අවුරුදු ඔෆර්ස් කියලා වෙනම දීලා නැහැ. රසම සවන් සෙට් එකක් දාලා දෙන ෆොටෝ සෙට් එක අවුරුදු ඔෆර් කියලා එකක් නම් වෙනම පේන්නේ නැහැ. ඊළඟට තියෙන ඩෙවොන් රසහලෙත් අවුරුදු ඔෆර්ස් කියලා එකක් නම් පේන්නේ නැහැ. මොනවා හරි තියෙනවනම් ස්පෙෂල් මොනවා හරි තියෙනවනම් අපේ පේජ් එකේ දාලා නැද්ද තියෙනවනම් දන්න කෙනෙක් ඉන්න කමෙන්ට් කරන්න. ඊළඟට තියෙනවා ජයන්තිපුරේ ඉන්න කට්ටියට ගන්න පුළුවන් වීර් සිටි හොටෙල්ස් ඇන්ඩ් බේකරි එකේ දීලා තියෙන ඔෆර් එකක් කියන්නේ ගිෆ්ට් එකක්. ඒක එයාලගේ ඔරිජිනල් කේක් ගත්තම ලස්සන බෑග් එකක් නොමිලේ කියලා වීර සිරියෙන් තියෙන ජයන්තිපුරවට කට්ටිය කේක් ගන්නවා නම් වීර සිරියෙන් කේක් ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අන්තිම එක අපි තෝරගත්ත 10 වෙනි එකට 10 නෙමෙයි නේද? මොකද හරි, අද දවසේ අන්තිමට අපි තෝරගත්ත රෙස්ටෝරන්ට් එක තමයි බැරිස්ටා එකේ ඔෆර් එකක් කියලා කියන්නේ එයාලගේ තියෙනවා gift vouchers දීලා තියෙනවා. gift voucher රුපියල් 3000 try කරලා බලන්න පුළුවන්. නැත්නම් කාටරි gift එකක් දෙන්න gift voucher තියෙන මොන try කරන්න හරි කරන්න පුළුවන්. අන්තිමට මම කියවන තව එක වෙබ්සයිට් එකකින් දෙනවා කියලා එකක්. මගේ වීඩියෝස් වල වැඩිපුරම තියෙනනේ සෝස් එකක් hotse සෝස් එකේ නම් අවුරුදු gift pack කියලා ගම්ම මම දැක්ක තමයි. new year gift pack කනෙමේ මම අවුරුදු ලෝගෝ එක දාලා තියෙන්නේ. ලෝගෝ එක දාලා තියෙන මම හිතන්නේ අවුරුද්දට තියෙන බොස් සෙට් එක වෙන්න ඕනේ. කොහොමද තරකෙත් ඔෆර් එකක් තියෙනවනේ. new year gift pack කියන්නේ අවුරුද්දට වෙන්න ඇති නේද? මගේ තේරුම් ගැනීම වැරදි නම් නිවැරදි කරන්න. කොහොම හරි ඒකෙත් සෑහෙන ඔෆර් සෙට් එකක් තියෙනවා. හොට්සි ඔයාලට සෝස් ඕඩර් කරන්නත් පුළුවන්.
එන කලබල නැතුව අපි ඊළඟ සතියේ අපි ලස්සන ෆුල් රිව්යු එකක් අපි ගේමු. මේක දැන් දැවිල්ලා ඔයාලා වීඩියෝ බලන්න සෙන්සුරාද. ඒකට ඉරිත සවුන්ද අඟහරුවාද තමා සිංහල අලුත් අවුරුද්ද තියෙන ටයිම් පීරියඩ් එක අඩුයි. ඒ හින්දා ටයිම් පීරියඩ් එකත් අඩු හින්දා මේක අපි මෙතනින් වීඩියෝ නවතමු. එහෙනම් හැමෝම ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ අපි ඊට වඩා ලස්සන වීඩියෝ එකකින් අපි ලබන සතියේ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.